හයි ලෝකේ සමහර රටවල් වල hina යන සහ අමුතු චාරිත්‍ර කීපයක් බලන්න යමුද? චෙන්න. ඉන්දුනීසියාවේ ටයිඩොං මිනිසුන්ගේ චාරිත්‍රයකට අනුව අලුත විවාහ වුණු යුවලකට විවාහයෙන් පසු දවස් 3ක් වැසිකිළියාම තහනම් කරලා තියෙනවා. මේ කරන්නේ අවාසනාව මඟ හැරවා ගන්න කියලා තමයි මොවුන් විශ්වාස කරන්නේ. තායිලන්තයේ ලොබ්බුරි ප්‍රදේශයේ මේ විදියට සෑම අවුරුද්දකම වදුරන්ට ආහාර සාදයක් පවත්වනවා. මේ විදියට වදුරන් 10 ගානකට පළතුරු සහ විවිධ කෑම වර්ග දෙන්නේ මොවුන්ට වාසනාව ඒ මගින් ලැබෙනවා කියලා විශ්වාස කරන නිසාලු. උපාදිස්ථානයේ ජුත් චුපයි කියලා කියන මේ චාරිත්‍රයේ මනමාලයාගේ සපත්තුව හොරකම කරනවා. මනමාලයාගේ පැත්තෙන් මේ විදියට කරලා ඔවුන් සපත්තුව ආයෙ දෙන්න නම් මනමාලයාගෙන් වන්දියක් ඉල්ලනවා. චීනයේ ඇතැම් ගෝත්‍රිකයින් අතර තියෙන මේ සිරිත බිරිඳ ගර්භණී වුණාම සැමියා ඇයව කරමතින් රත්තුණු ගිනි අගුරු මතින් ඇවිද යන්න ඕන. මේන් විශ්වාස කරන්නේ බිරිඳට වේදනාවක් නැතිව දරු ප්‍රසූතිය කිරීමට කියලා තමයි මොවුන් විශ්වාස කරන්න කියන්නේ. එහෙනම් මං යනවා. ආයෙ දවසක හමු වෙමු. මිස්ටර් පින්තා සබ්ස්ක්‍රයිබ් කරන්න, Facebook page එකත් ෆලෝ කරන්න. ජය වේවා.